Hey what's up? ඉතින් මොකද වෙන්නේ? පික්කු කෙල්ලෝ සැපේ ඉන්නවද? අද මිස්ටර් විදු නෙමෙයි. මිස්ටර් විදු නෙමෙයි කොහොම මිස්ටර් සින්දුනේ දාන්නේ. කියපන් කතා කරපන්. විදු විතරයි සින්දු දාන්නේ. විදු නෙමෙයි මිස්ටර් විදුවා. මිස්ටර් විදු විතරයි සින්දු දාන්නේ. පොඩ්ඩක් වැරදුනා ගණන් ගන්න එපා. හරිද? විදු නෙමෙයි අද ඇවිල්න්නේ කවුද? විදු බ්ලොග්ස්. විදු බ්ලොග්ස්. බ්ලොග්ස් ඇවිල්ලිනේ. හරිද? ඉතින් මේ කවුද? කවුද? මං සහන් නොහොත් දිගා. දිගා කොහෙන්ද දන්නේ දිග නේ. මෙයා ඇවිල්ලා මේ දැන් මං අවුරුදු 5ක් යන්නේ බොදන්නේ. ඒ පාක් විතරනේ. 5ක් විතර මුව දන්නවා. හරිද? මුව දෙනකම් වීඩියෝ එකක්වත් ඉඳලා නැහැ මගේ. ඉතින් මං හිතුවා මුත් එක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද නැත්තම් හරියන්නේ නැහනේ. ඉතින් ඉන්ට්‍රොඩියුස් කරා මම මේනේ සහන් මුට දිගා කියලා කියනවලු. අපි දන්නේ නැහැ ඉතින් උසට වෙන්ද දිගා කියලා කියන්නේ. ඒ වැඩක් නැහැ. අද මොකටද ඇවිල්ලා තියෙන්නේ? මොකටද ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ ජරාම කෑම ටිකක් කන්න. YouTubers ලගේ එතකොට රැප් ආටිස්ට් ලගේ හරිද? weird food challenge එකක් තියෙනවා. කවුද ඉන්න ආටිස්ට්ලා? කවුද ඉන්නේ? පළවෙනි අපි ගමු. අත පල්ලයට දාන්නකො. ඔන්න ඉන්නවා මේ. මදුවා ඉන්නවා. මේ මදුවා ඉන්නවා. එතකොට අපිට මිස්ටර් මෝනියෝ ඉන්නවා. YouTubers ලගේ පැත්තෙන් කොටා ඉන්නවා. බෙමියා ඉන්නවා. ඔය හතර දෙනාගේ කෑම තමයි අපිට අද කන්න තියෙන්නේ. හරිද? මම හිතුවා ඉතින් සාමාන්‍යයෙන් හොඳට කන බොන මිනිස්සුනේ. හරි? හොඳ YouTubers ලානේ බං. YouTubers රැප් ආටිස්ට් ලානේ හොඳ කෑම දෙයි කියලා හිතුවා. ඒ වුණාට ඔබ දන්නව මොනවද දින දෙන්නේ කියලා? කුජීත ආහාර වේලක් වෙන්නේ නැති අනිවාර්යෙන්. අර ජුරුස් අම්මට සිරි වෙන කෑම තමයි දීලා තියෙන්නේ. ඉතින් අපිට මුලින්ම කන්න තියෙන්නේ අපි මුලින් බෙමියාගෙන් පටන් ගමු නේ. ඌ පොඩක් සයිස් එකට ඉන්නවනේ. සයිස් එකට ඉන්න පටන් ගන්න එක හොඳයි. ඉතින් මුලින්ම බෙමියාගෙන් පටන් ගමු. අපි ගිහලා බල්ලෙමු දැන් මොනවාද බෙමියා කන්න දීලා තියෙන්නේ කියලා. විතෝ මගේ ගිල්ලා තියෙනවා පොඩි චැලෙන්ජ් එකක් කන්න අමාරු කෑම කනවමයි කියලා. ඉතින් මම කිව්වොත් එයා කනවමලු. ඉතින් අපි බලමු මට මතක් වුණා එක එක වර්ගයේ අමාරු කෑම. මම කිව්වොත් ඔබට කන්න නෙමෙයි ඔබට අඬන්න වෙන්නේ. ඉතින් මම ඒ වගේ අමාරු කෑමක් කියන්නේ මොකද වීඩියෝ එක කරලා දාන්න ඕන හින්දා අමාරුත් වෙන ලේසිත් වෙන මැද කෑම මම ඔයාලට කියනවා කන්න අනිවාර්යෙන් කන්න ඕනේ ඔයා. මම කියන්නේ ඔයාලට කන්න කියලා මේමයි හොඳයි. ඔයා ගන්න ඕනේ පාම් පෙත්තක් උඩට දාන්න ඕනේ මොනවද? බටර් නෙමෙයි ගොරක කෑලි 4ක් දාලා ඒකට උඩින් ඔයා දාන්න ඕනේ සෝස් දාලා තවත් පාම් පෙත්තක් අරන් උඩින් තියලා ඔයා කන්න ඕන මුළු පාම් පෙත්තම නෑ එපා පාම් පෙත්තම ගන්න බෑනේ පවුනේ උඹ ඒ හින්දා උඹ පාම් පෙත්තෙන් කටවල් 3ක් හොඳට ගොරක කෑල්ලක් එක්කම අහුවෙන්න පාන් කටවල් 3ක් කාලා හපලා ගිලින්නම ඕන පුළුවන් නම් උඹ කාලා වීඩියෝ එක දාපන් මම එක එහෙනම් හරිද මෙන්න තියෙන කෑමේ ඔයාලා දැන් දැක්ක අපේ හැදුණු විදිය ගොරක සමග සෝස් දාලා පාන් කන්න තියෙන්නේ කොහොමද සරයි බම් මේක. සරයි නෙවෙයි සෝස් එක මික්ස් වෙලා පට්ට ගලක් එන්නේ ආවම මේ වීඩියෝ කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ සසියන් එඩිට් කරන්නේ කුණු හරප ඕන තරම් කියන්න පුළුවන්. ඔබ කුණු හරප කිව්වොත් කුණු හරප ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බෙමියාව මතක් කරගෙන සහ බෙමිගේ යාළුවෝ එතකොට සියලු දෙනා මතක් කරගෙන බෙමියාට උපහාරයක් පිණිස අපි මේක කන්න යන්නේ බෙමියාගේ තිබ්බ කටවල් 3ක්වත් අඩුම ගානේ කන්න ඕනේ කියලා. ඉතින් මේක කෑවොත් නම් බඩට වගේ වැඩක් බං. ගොරක ඕකේ හරි කන්න ෆස්ට් බයිට් එක ගන්න එකයි දෙකයි තුනයි මේ කටර ගන්න මට මොකක්ද වගේ මේක ආපා මූණ ñොරොස් කරගන්න නැතුව කෑවොත් වැඩ්ඩා හරි මූණ ñොරොස් කරගන්න බෑ ගොරක් කෑල්ලක් කන්නත් ඕනේ මම මේ ඇත්තටම බෙමියාගේ යාළුවෝ බෙමියාගේ මූණ අර උගේ ජම්බෝල වගේ උගේ මූණ මතක් වෙනවා මේ වෙලාව ඇත්තටම බෙමියාට උපහාරයක් පිණිස අපි කනවා මේක දීප චැලෙන්ජ් එක දීප එක නම් 3 පාරක් කියලා ගන්න ඕනේ. පාන් උරුසු පා බෙමි කියපන්. උරුසු බෙමි කියපන්. බෙමි. හරි කාපා. එකයි දෙකයි තුනයි. ගොරක් කෑලි කන්න ඕනේ. ගයියෝ මේ කොහොමද කන්නේ? ගොරක් කෑලි කන්න ඕනේ. ගොරක් කෑලි නම් කන්න ඕනේ. නෑ කියලා ගන්න. කාපා. ගොරක් කෑලි කන්න ඕනේ. මේ කන්න කොහොමදයි? ගුණා. ගුණෝයි. ගුණා. නිවින්න බෑ ගුණා. ගොර කැල කාපෙන්. ගොර කැල කාප නැත්තම් ඔය ෂුවර් නෑ.
තියෙනනේ. පාල. අත්තගනි පල්ලේ අර ගෑණියක අතියාගන්න. දෙවෙනි කට. Get your second bite bro. දෙවෙනි කට කන්නක් ගන්න. යාළුවෙක්ට මනුස්සයෙක් කරදරයක් කරනවා hina වෙන්න ඕනේ මම ඒක දන්නවා. මේ මූට කරදරයක් ගාව මට hina යනවා. අයියෝ උඹට මොකද්ද මේ වෙලාවේ බෙමිය ගැන කියන්න දෙන්නේ මොකද්ද? කඳුලත් ඇවිල්ලා ඌට කියලා ගන්න බැහැ. මම දෙවෙනි කට කනවා. වයින් කරා වෙන කට කන්න කරගත්ත එක්ක වෙන කට කන්න කරගත්ත එක නැත්තම් බෑ. වතුර හරි වෙන මුකුත් නෑනේ. ඒවා අරු ඇප්ලූ කරලා නෑ. වතුර ඇප්ලූ කරලා නෑ බිමේ. හෙන ගහනවා බම් මේවට. අර ඌ කියන කිව්වා හෙලෝ කියවා. හෙලෝ කියවා. හෙලෝ උඹට හෙන ගහනවා බම්. කනන කොල්ල වැඩිපුර ගොරක් ඇති ඔක්කොම මට දැම්ම ලොකු ඒවටික මන්න නීසි බන්ගේ මන්න ඔහු දින පොඩි කෑටි ඔක්කොම දාගත්තුම මුතම දාගත්තේ වරණය තරමට මරන්න කෝ වරගන්න බෑ ඒ මන්න බෙමිය මොනාදම ඊසි බම් බෙමිය මට මූ නොරොක් කෙන්නෙත් නෑ බා ගොරක තියෙන්න බෑගම්මුගේ ගොර කාපෙන් නද ටූටි කෑටි ඔක්කොම දාගත්තේ හරි මං අවංක වෙන්න මං අවංක වෙන්න මං ගොරක් කෑවේ නෑ මෙතලම අතර ගත්ත ගොරක දැක්කනේ මංගේ මූ විශ්වාස කරන්න බෑ මූ විශ්වාස කරන්න එපා බං හරි දැන් මං කන ගොරක් කෑලා උඩින් දාලාම ගන්නකෝ හරි ඔන්න උඩින් දැම්මම ඕකේ උඩින් දාලා තියෙන්නේ හරි උඩින් දාලා තියෙන්නේ ගොරක් කෑලා අම්මට හු ආධ්‍යාත්මික ඉන්නික සුවේ විදපා කම්බ පුළුවන් ගිනුම් බෑ බෙමියා thank you bro Mereka maaf kah maaf kah bang maaf kah oh benar paham lu kai apa mereka mereka apa oh minta apa oh apa sebenarnya namanya katilan hatarak juga kan lebih apa apa තව ටික වෙලාවකින් බඩුපත්තු වෙනවා බල්ලෝ උටාරි A few moments later Bemia තව එක කටයි ඌ කියලා තිබ්බ කටවල් තුනක් කන්න නෑ උඹ දෙකයි ගෑවේ ගොරක කෑල්ලක් එක මට පේන කටක් කන්න ඕනේ මාත් කනවා මං ගෑ නෑ උඹ දෙකයි ගෑවේ ඌ දෙකයි ගෑවේ සතියා කීයද ගෑවේ සතියා ඔයගොල්ලෝ ගේ 2 දෙකයි තාම මම තුනක් කෑවා දෙකයි උඹ එක මම කමු තව දෙන්නම දෙක දෙක කෑවේ එක එක කමු හරි කාවා ගොර කැරක් එක කන්න ඕනේ කාවා කාපන් නාවන් කයියේ ලේ කාවා බේවන් කපින්න ඈ අලං කපින්න මේක එන් කළ වෙන්නද නෑ අලං කපින්න මම එන් කළ වෙන්නනේ මම දැක්කනේ මූ විශ්වාස කරන්න ඉපා හරි කාපන් එළිම මාරිසි දාන්නේ මේ තියෙන්නේ මාර්ජුවාන මන් දාන්නේ මේ තියෙන්නේ හරියා තියෙනවා ඕක අර උඩින් තියලා කාවා එහෙම බෑ උඩින් තියන්න හරි මම උඩින් තිබ්බා මේ සෝස් හත පුරා බලන්න මම උඩින් තියලා තියෙන්නේ හරි කාපන් එකයි දෙකයි මෙවලා අපිට බෙමියා ගැන මොනවද කියන්නේ මට
කියන්න මොකුත් නෑ. කීකින් විතර හිතෙන්නේ. මේකේ පලිය ගන්නකො මත්තා. ඌටත් දෙනවා මම. ඔබට දිය දාපන්. කෝ කරකැල. දිවේ තියන් ඉන්නද ආ බබලක් ගිරපන් දැන් ගිනින්න ඕනේ ඉවරයි. අටක් තුන ඉවරයි. ගිනින්න ඕනේ. ගිලපන්. ගිලපන්. හපලා ගිලපන්. අර බලහෙක්කගේ ගිරින්න කලින් ඔක්කොම ගන්නවා. ගිරලා ගිරින්න. ගිල්ලද? ඉල්ලා හොරබොරු අංචා නෑ මගේ ඔයගොල්ලෝ දැක්කා. අපුවේ නෑනේ බා. මේ හරි. බිමියගේ චැලෙන්ජ් එක ඉවරයි. කටවල් තුන් තුන ගෑන අපි දෙන්නම්. මේක ඕපන් චැලෙන්ජ් එකක් මගේ. නෑ ඕපන් චැලෙන්ජ් කිව්වේ. ඔබ ඇව. නිකන් කන්න ඕනේ. ඇවල් මං කවදාවත් කියන්නේ. ඕපන් චැලෙන්ජ්. බලමු ඇක්සෙප්ට් කරයිද කියලා. අපර පාත් දෙන්න. මම මේක ඇක්සෙප්ට් කරන්නේ කමක් නෑ ඔබ කිව්වට හරිද? කාව මම කන්නේ. මං කවදාවත් ඕක කැවොත් යනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් උඩ ගහනවම තමයි. නෑ මේක නිකන් කාවා. එකපාරක් කැපුවා මැදි. එකපාරක් කැපුවා ගිල්ලා. එකපාරක් කැපුවා. චැලෙන්ජ් එක ගනින් මචං. ඔයා කාලේ වෙන්නවා. මට මොනවද දෙන්නේ? ඈ? මොනවද දෙන්නේ? මොනවද ඉල්ලනවා මෙන්න? මොනවද දෙන්නේ මම මේක කෑවද? බෑ. කාවා. කන්නේ. කාවා කන්නේ කාවා. මේක කම මේක. බෑ. කාවා. ඒ යා මේ කාවා. මේක ඉන්ටර් මේක කාවා. අනේ මේ චැලෙන්ජ් ඉවරයි බා. වීඩියෝ ඉවරයි. චැලෙන්ජ් ඉවරයි මේක ඉතර ගන්න. මේක මේ කන්ද කියන කාවා මේ කාවා. මේ කාවන්කො මේක අවුලන්නේ නැහැ. මේක අවුලන්නේ කාපන්. කාව. මොනවාද බං අර කොල්ල බලන්න ඉන්නවා. බලන් හිටියට කමන්නේ. කකා මේක කකා. අනේ බා. අන්න කියනවා මේක. හරි ගෑවා. බිමියන් චැලෙන්ජ් ඉවරයි. යම ඊළඟ චැලෙන්ජ්. යෝ මොකද වෙන්නේ කට්ටිය ඉතින් අනුන්ගේ වත්තකට පැනලා මේ වීඩියෝ එකක් කරන්න හිතුණා ඉතින් මේ ඉන්නකොට විදුමල්ලි මගෙන් චැලෙන්ජ් එකක් කිව්වා මං කියන ඕන කෑමයක් කනවලු පලි ගන්න හොඳම අවස්ථාව කියලා මට හිතුණා ඉතින් ඕම ඉද්දි මටත් හිතුණා එක එක කෑම જાති මම දන්න කන්න තියෙන්නේ ඔයාලා කන්න තියෙන පැටියෝ සැමනොයි චොකලට් කේකුයි කට්ලට් එකේ හදලා හොඳට චුරුබුරුස් කරලා පොඩ්ඩි කරලා කන්න තියෙනවා ආතල්ලගේ මම බලන් ඉන්න ගෙදරට වෙලා ඔයා වීඩියෝ එක කරලා දානකම් එහෙනම් අපි වීඩියෝ එක හම්බෙමු ජය හෝ හරි ඔයාලා දැක්කනේ අපිට මොනවද කන්න තියෙන්නේ කියලා මදුවා ඔන්නාව කොල්ල මදුවා අපිට කන්න චොක්ලට් කේක් එක සැමන් එකක් දාලා කියලා කිව්වා මොනවද? චොක්ලට් කේක් සමග සැමන් බෙමියට එහෙන ගහන්නේ නෑ නේ බං. මේ ඔක මගේ. මේක මට දෙන්න. ඒ බලපන් අනේ බං අරක හොඳයි බං. ගොරක කැලි 10ක් හරි කන්න තිබ්බා. මේක නම් කන්න බෑ. මේ කණ්ඩ මොමනි මගේ අම්ම පල්ල ඉම්බ ගම මමන යන්න නවා බා ඉති හිතාගනින්ක උන්ගේ දිනචරයාව මේ කියපු ඇයට කියලා කවන්න ඕන බා බිමියට ගී ලරක් කවලා මේක මදුවට කවන්න ඕන බා කැල්ලක් ඉතුරු කරමු. හරි කාපන් එකයි කන්න බෑ එයා මොනවද අත කියනවා? බලද අතවලද මහය වගේ කන්න බෑ ඉතින් සැරකුත් වෙනවනේ බං. හරි එකයි දෙකයි Dai Kaya kasi minis kaya pero ala kaya pero taman kaya pero ආ ගන්න යන්තිවල ලොබෙච්චුවර මේක කාලේ ස්පීතාල තමයි නවතින්න වෙන්නේ බං. බඩ යනවා අනිවාර්යෙන් යනවා පාට හතෙන් කාට හතෙත් නෙමෙයි පාට හතරකින් විතර හතරෙන් විතර. කාපන් නහයවා ගන්න බෑ නහයවා ගන්න බෑ ඒ මෙයා කලින් කිව්වේ නෑ මේ. එහෙම තමයි නහයවා ගන්න මෙයා බෑ කලින් කිව්වේ නෑ දැන් කියනවා. මේ මගේ ට්‍රික් එකක් මේක. නහයවා ගන්න බෑ නහයවා ගන්න බෑ නහයවා ගන්න බෑ නහයවා ගන්න තෝරනවා ඒක ඉන්නවනේ ස්මෙල් එක මචං ඇරෝමා කාපන් බොරු කරන්න හොඳ නෑනේ මං අවංක වෙන්නම් සහ Hey. Hey. Phải màu gì đó. Con gì chứ kìa không. Challenge fail lah. Challenge fail nih bang. Itu kira kan nih. Udang ngawad. අර කැලේ තියෙනවනේ මේක. ඒ සයිමන් එක්ක කාපන්. අර භාගයක් විසි කරලා ඇවිල්ලානේ බං. කාපන්.
එහෙම කන්න බෑ එකම කන්න ඕනේ ඈ මේකෙනුත් ෆේල් මං ඒ බලන්න මම පාස් වෙන්න මොකෙන්ද කියලා උඹ මේමයි හරිද උඹ වෙන මිනිස්සුන්ට හැකියාව තියෙනවා අත දෙන්න කවුරුත් නැහැ උඹට අත තියෙනවා හැකියාව දෙන්න කවුරුත් නැහැ ඒක වෙලා තියෙන්නේ තේරුණා නේ ඒක මොකද මොකද ඔව් කාපා දැන් බාරක විසි කළානේ ආවේ ගිහිල්ලා මගෙන් කැලක් කන්න ඕනේ නෑ නෑ මේ කටට දෙන්නේ කපටි තමයි ඌ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැහැ අවස්ථාවෙන් මම කන්න මේ කන්න ඕනේ කැල බෑ බෑ මල්ලි නෙමෙයි මං කාපන් කැල්ල කාපන් කොල්ලෝ මමනේ අය කියලා බයයි ඔයි මට අප්පියයි ඔයි වා hey ඉතින් යාර කේක් කෑලිත් එක්ක මිරිස් කෑලි සැමන් කෑලි අල හැපෙද්දි කොහොමද කියලා ආතල් එක damn bro කොටා විතර ඇත්තට මනුස්සයෙක් ඉන්නේ අනිවාර්යෙන් මතුවන ලිගි කැරිස් යදකොද කවර් කරන්නේ මල මගුලයි මේ කාලා ලිංගි කැරියස් එකල් මදු කවර උඹෙන් මොකද්ද තියෙන්නේ බෙන් ඇරිස්සේ මම වීඩියෝ කියලා තිබ්බා පාලි ගන්න හොඳම අවස්ථාව කියනවා ඉතින් මොකද එහෙම නැද්ද එමයි කකුලි බං කටක් එක කට කරගන්න පොඩ්ඩක් බෑනේ බා මේ වරේ ඇත්තම කියන වරේ එකට කාව මං කම්මර කවන්න කර නෑ 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 මං කන කර කාව නෑ මං කන කර කාව එහෙම බෑ හරියට ගෑලක් කන්න ඕනේ හරියට ගෑලනේ ඒ කේක් විතරක් තියෙන්නේ බා කේක් විතර නෙමෙයි මේ තියෙන අඹ කාවන් කාවන් සූප් කර කාවන් සූප් කරලා ගන්නද කාවන්කෝ මේවායකෝ අනේ අම්මා මදු අයට මේ කවන්න තිබ්බනම් ගිහිල්ලා අන්න බෑ ඇත්ත කියන්නේ උඩට යනවා උඩට පාට හතිනුත් යනවා මදුවා පක්කියු මදුවා මෙදියා පක්කියු මදුවා මේක කරපන් ඔඩාව කොල්ල මඩුවා ඇවිත් මට ඇරලා යන්නම හැදුවා මේක මදුව අයියට වෙනවා කේක් එක සැමන් දාලා අපි යන් ඊළඟ චැලෙන්ජ් එකට ඊළඟේ මොකක්ද දන්නවද බලන්න ඉතින් මිස්ටර් මෝනියෝ අද ගෙනාවා මිස්ටර් විදුඩ සුපිරිම සුපිරි ෆුඩ් චැලෙන්ජ් එකක් මේක මේ විදු මල්ලට කියන්න මං හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම හොඳින් වැඩුණු කරවිල ගෙඩියක් ගන්න ඕනේ ඒක හොඳින් හොදලා බේටරයක් වයින් හරි වාගෙන බේට් කරලා ඒ ටික දාන්න ඕනේ මීකිරි හට්ටියක් අරගෙන මීකිරි හට්ටියක් දාන්න ඕනේ ඉතින් මේකිරි සහ කරවිල මික්ස් කරලා පොඩ්ඩක් අති ඉතුරු නොකරපු තේ කන්න ඕනේ ආයි මුළු හට්ටියම කන්න ඕනේ අන්න එක තමයි මේ චැලෙන්ජ් එක මම බලන් ඉන්නේ ඔබ කනවද නැද්ද කියලා එහෙනම් ජය වේවා දැක්කනේ මොනවද තියෙන්නේ කියලා මිස්ටර් මෝනියෝ CI කෙල්ල පුප්පලා බලන්න යනවා කෙල්ල පුප්පලා බලන්නේ නැද්ද මේවා කැම දෙද්දි මගේ නම් බඩ පුප්පලා එනවා වගේ මේක නිකන් දැක්කම හරි අපිට කන්න තියෙන යාළුවනේ කිරි මේ කිරි සමග කරවිල හරිද අපිට මේ challenge එක දීලා තියෙන මිස්ටර් මෝනියෝ ඉතින් ජය වේවා කියලා මිස්ටර් මෝනියෝගේ තවත් සින්දු ඉදිරියටම යන්න කියලා පළවෙනි බයිට් එක ගන්න බලන්න තියන්න බලන්න අංශුවක් මම කරවිල කැල්ලක් කන්න ඕන පළවෙනි කිරි නෑ පළවෙනි කිරි විතර පළවෙනි කිරි කැල්ලක් කන්න නෑ චැලෙන්ජ් එක මොකද්ද කිරි කරවිලයි කරවිල කැල්ලක් එක්ක කන්න 1යි 2යි කරවිල කැල්ල හපන්න ඕනේ 1යි 3යි මෝනියෝට ජය වේවා චීස් මෝනියෝ අප්පට කේවේ මට අවුකාන්ට එහෙම කිව්වේ කෑව බං කෑව අපුව කව ඈ හිප්පම මොනා කරන්නද මම පප්පිය උක්කෝ මොයි ඉන්නේ තිත්ත ගතිය ඒවර දීවේ මේ පැත්තක් මේ වුණා බං මේ මොනවාද බං ඒ පාරත් හරි A few moments later. හෝ පොඩි ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල IPL මැච් යනවා තවත් මැච් යනවා ඒ හැම මැච් එකකටම ඔයාලට පුළුවන් ඔට්ටු දාලා ලේසියෙන්ම අතර ගානක් දිනා ගන්න සල්ලි විතරක් නෙවෙයි iPhone BMW car තවත් මුදල් තෑගි මේ වගේ ගොඩක් දේවල් ඔයාලට දිනා ගන්න පුළුවන් ලේසියෙන්ම ඉතින් ඔයාලට මේ සයිට් එකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ මම පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා ලින්ක් එක ඒ ලින්ක් එකෙන් යන්නත් පුළුවන් Google එකෙන් යන්නත් පුළුවන් ගිහිල්ලා ඉවරලා රෙජිස්ටර් වෙන්න අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක
යූස් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේකෙත් සල්ලි විත්ඩ්‍රෝ කරගන්න, ඩිපොසිට් කරන්න, iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. එහෙනම් ඔයාලත් රිස්ක් එකක් ගන්න කැමති නම්, චැලෙන්ජ් එකක් ගන්න කැමති නම් කැමති කට්ටිය ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පල්ලෙහා තියෙනවා ලින්ක් එක. උඹට මෝනියෝ ගැන මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? මෝනියෝ ගැන මෝනියෝ චී අයි කියලා උප්පල බන්නේ මොනවද කියන්න තියෙන්නේ? අඩු බැස්සා මේව දෙනවද බං කෑම සත්තුන්ට වගේ ඒව කන්න බෑ බං මනුස්සයෙක්ට. ශ්‍රී ලංකාවේ ඒ ආලෝකයක් ආව කනවා වගේ බං. කාපන් මම දැන් කටවල් දැක්ක යතා කෑල්ල කාපන් කරුවියත් එක්ක ආවා. තව කටක්. ආ නේද? ඔව් විතරයි. මම නම් ආයි කන්න බෑ අතන වමන යනවා. පොතර ගාව කොල්ලෝ හිතපන් උඹ කඩ දෙයකට හිතපන් මෙනෙහි කරපන් ඒ දෙය ගැන මෙනෙහි කරපන් අන්නේ මොනවද කරවීරයි කිරි හොඳට කාපන් අපපන් තොල දාපන් තොල දාපන් මේකත් එක්ක කරියොත් එක්ක කාපන් හොඳට කාපන් අපපන් මේක කොහොම කනවද මම ඌරෙද්ද බං උඹ මට නම් කන්න බෑ බං ඇති බං තව එකක් කාපන් එකම කටයි තව එකක් කාපන් නැත්නම් කිසි ගමන් නැහැ උඹ එකෙන් ආවේ මට කන්න බැරි හින්දා බං තනියෙන් කන්න බැරි කොහොම ඔබ දන්නා මේ කරන්නේ මොකද වෙන්නේ කියලා? නෑ ආහාර නියම පද්ධතිය සතියක වැඩි නිවාඩුවක් ගන්නවා බං. කවන්නේ නැහැ. කාපන් තව කටක් කාපන්. මම දෙන්නම් උඹට කන්න හොඳ කට. මේක කාපන්. නෑ මෙයා හැමදෙස්සෙම දෙන්න හදනනේ මට. හරි කාපන් එහෙනම්. කැලවිලි කරලා තියනවා. ඒ දෙන්නේ පොඩි කෑලි බෑ. හරියට කෑල්ලක් කන්න ඕනේ. මේක ඒක කාපන්. හොඳට හපලා කන්න. දෙකම දාගන්න දෙකම දාන්න දෙකක් දෙකම දාන්න. ටක්කන කාපන්. හොඳට හප්පා. ඔක බලලා තියා. මූණ පේන රියැක්ෂන් දියා. රියැක්ෂන් මේකට දියා. ඔය අපිට පේන මේ අවස්ථාවේදී බෑ හැප්පුවේ නෑ. ආදාව කටේදී අපවා. මූණම් ගියාත්ම ඇත්තටම ඌරෙද්ද කොහෙද? ඉතින් මම මේ චැලෙන්ජ් එකෙන් මම දින්නා. මූ ෆේල්. මූ නැගිටලා ගියා. ඒකත් ඉවරයි නේ. මේක නම් වමනේ යනවා බං. ෆෑන්ස්ලා ගෙදර දැන් try කරලා බරයි දන්නේ කන්න පුළුවන්ද කියලා. බලපන්. සුපිරි ඈ. බලලා බැරි වුණොත් එහෙම මේ මෝනියට බැනපන්. අපිට බයින් එක. මම තව කඩක් කන්නද? ආපන්. ඊ වමනේ යනවා බං කෑවොත් එහෙම. පානේ. එපානේ. මේ මූ බලවඩ කරා මම බලවඩ කරන්නේ නැහැ. සුබ. ගාන්නේ. tag life. කඩක් දෙන්නම කඩ. බත් එකයි මාත් එකයි. උඹත් එක මාත් එක. මම තුනක් කෑවා. නෑ උඹත් එක මාත් එක. last bite නෑ. උඹත් එක මාත් එක. හරි උඹත් එක මාත් එක. අම්බ මට දියම් මම උඹට දෙන්න. නෑ. එහෙම කරමු. last bite එක. ටකල මම උඹට දෙන්නලු. මම කතා කියන්නේ. ටකල last bite එක. අන්තිම කට. ඔයාලට තේරෙනවනේ මේක අසාධාරණයි කියලා. නෑ ලුකා පන්තිම. ඒගොල්ලෝ ඔව් කියලා කිව්වා. හරි උඹ එකයි මම එකයි බා. නෑ එහෙම බෑ. හරි මාත් කනවා. එහෙම බෑ. අම්මප මාත් කනවා. එහෙම බෑ. උඹ එකයි මම එකයි කනවා. අන්තිම කට කෑවි ඉවර කරා. ඊට පස්සේ ස්පීඩ්ස් එකක් කන්න තියෙන්නේ. උඹ දන්නවා මම මේ අන්තිම කට කෑවොත් එහෙම ආ මම කාපු කටවල් තුනම එළිය ගෙනවා. හරි ඕක විතර කාවා. බෑ. අනේ ඕක විතර කාවා. ඕක විතර කාවා. නෑ මම අරන් ගන්නවා. ආ මම කාවා. දෙන්නම කම එකයි දෙක දෙනවා කිය. කො කරවිල දැක්කේ අයියෝ කරවිල නෑනේ ඕකේ මේ තියෙන්නේ මොකද්ද? නිකම් වැඩ කරන්න එපා කරවි කෑල්ල දාගනින් හරියට මේ කුමාරප කියනවනේ හරි බයයි නේ. මදීනේ බං නෑ, නෑ, පොඩිනේ බං කැමරාව දිහා කපා. මම වීලුවට කිව්වේ ඔයා වීලු සීරියස් ගන්නවනේ හරි හරි මං කනවා වරෙන් මං කනවා මං කනවා මට උඩන්න අරුට පේන්න කන්න ඕනේ නැත්තම් කිසි ගමන් නැහැ වරෙන් හරි උඹ කටේ මං කටේ ගමද අන්තිම කට අන්තිම කට කවුද බයි එකට කවුද හබුන් කටයි බත් දෙකටයි කියලා කිව්වේ පොඩි කාලේ. උඹ කනවා නම් තනියෙන් කාපන්. උඹ කියන්නේ මට බෑ කියලාද මේ උඩට ආව සද්දෙත් එනවා නිකන් බ්ලොක් ගෑනවා නිකන්. තව ටිකයි. යන්නේ. උට යනවා යාළුවනේ. දිය කන්න බෑ කොහොමද මම කන්නේ කටක් හරි සිලාවට අහන්නේ මේක නම් මට ඇත්තටම අවුලන්නේ නේද? ඊයෝ උඩට වබඩයක් දෙනවා මේ බා චොක්ලට් කේක් මේ ඇඳුමෙත් එක්ක ඒ හතුරෙක් වනේ වන හතුරෙක්ට මේවන කෑම හම්බෙන්න බෑ මේ බලම මේ
අපි මේ නාත්තමු. ඇතිනේ කිරි ඇති අපි ඊළඟ එක බලන්න බලන්න ඊළඟට කන්න තියෙන කෑම මොනවද කියලා මිස්ටර් විදු ෆුඩ් චැලෙන්ජ් නෝ අපිට කන්න දෙන්න දෙයක් නෑ නේ බා. මට දෙන්න බඩගින්න මැරලා ඉන්න. මේම කරමු සරල දෙයක්. ඔයා කන්න කියලා මල්ලි පීස් එක. අවුල නෑනේ ෂේප් නේ. ඔයාට ලේසි මට ලේසි. සිබිරි. හැබැයි මෙහෙමයි ෆුල් පීස් එකක් ගන්නවා. ඒක විනාඩි 10ක් ඇතුළත කන්න බැරි වුණොත් ඔබ දෙන්න ඕන ඔබේ ඔඩියන්ස් එකට සාමාන්‍යයෙන් 100 කාඩ් 10ක්. පීස් එකක් විනාඩි 10ක් ඇතුළත බැරි වුණොත් එimhe 100 කාඩ් 10ක්. සිබිරි නේ. සෙට් එක. thank you සුද්දා. good luck. හරිද බැලුවද කොටාට විතරයි මන්න කියන්නේ මනුස්සකමක් තියෙන පොඩ්ඩක් හරි උඹ කියන්නේ මොකද්ද ඌ මගේ එකා බා. කොටාට විතරයි මනුස්ස ඈ මෙතන ඉන්නේ. එතන ඉන්නේ අයියේ අදලා තියෙන. ඌ කොටයි බුසයිනේ ගැලපෙන්නේ නැහැ හරි අහපන්කෝ කොටාට විතරයි පොඩ්ඩක් හරි මනුස්සකමක් තියෙන මොකද කොටා තමයි අපිට පීට්සා එකක් කන්න කියලා කිව්වේ අනිත් තුන් දෙනාම මහා අජූත පජාත වැලි හතේ ඌ කෑම තමයි කන්න කියලා කිව්වේ ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි කොටා ගැන කොටත් ඒ වගේ කෑමක් තමයි කන්න කිව්වේ ඒක කලින් කිව්ව කෑම ඇවිල්ලා ජීවිතේට කියන්නේ මනුස්සයෙක්ට තියා සතටත් කන්න පුළුවන් කෑමක් නෙවෙයි කියමු බලන්න. නෑ ඒක එපා ඒක ඕනේ නෑ දැන් තියෙන කෑම හොඳයි පීට්සා කන්න තියෙන්නේ මේක චැලෙන්ජ් එක හරිද කොටා අපිට කියලා තියෙන විනාඩි 10ක් ඇතුළත කන්න ඕනේ කන්න බැරි වුණොත් කාඩ් 10ක් දෙන්න ඕනේ කියලා හරි විනාඩි 10ක් ඇතුළත කන්න තියෙනවා මෙන්න තියෙනවා මචං ටයිම් එක අපි දාගමු බලමු විනාඩි 10ක් ඇතුළත අපිට කන්න පුළුවන් වේද කියලා ඕකේ let's start පටන් ගත්තා කපා ඉක්මනට කපා විනාඩි 10යි තියෙන්නේ කොටා මගේ එකා බා. නිගම්බ බූස්ටාල් බෙදා කන්න පුළුවන් ඒක තනිය එකම බලමු try එක දීලා. මට පීසා කද්දි තමයි නේද උඹ ඒක ගැන හිතන්න එපා උඹ ආන්නේ එක. ටිප් එක. ඕකේ කරන්නේ බා Gani kan? Gani? Satu kan. මේ මම මේකම තමයි. Gambar. කන්න බෑ. අර වගේ අලුත කෑම දීලා කාලා දැන් පීට්සා එකක් කන්න බෑ ඇත්තටම කිව්වා. හරිම දුකයි, දුකයි. කොටා වගේ මිනිස්සු තව ලෝකෙට බී වේගේ ප්‍රාර්ථනා කරනවා. අර වගේ කෑම ඕනම කන්න. හරි කන්න බෑ. ඔබට බෑන කන්න. බෑනේ. හරි තාම විනාඩි 6යි ගිහලා 4යි ගිහලා තියෙන්නේ. විනාඩි 6න් කන්නත් බෑ මම මේක. අන්න බඩවිල්ලා තින්නේ. කන්න බෑ. බොක්ස් වෙලා තියෙන්නේ. බඩවැල් හොයනවා දැන් මේ මොනවාද කියලා දැන් හොයනවා. මට කන්න බෑ මම. ඒකද අපි චැලෙන්ජ් එක පරාදයි. කාඩ් 10 දෙන්න වෙනවා. ඕකේ. කාඩ් 10 දෙන්න. වීඩියෝ කරන ඉවරනකම් බලන්න කාඩ් 10 කොහෙට ගියయ్యා. හරි. ඔන්න ඔකයි අද උනේ. ඔන්න ඔකත් චැලෙන්ජ් එක. අපිට මුලින්ම දීලා තිබ්බ බෙමියා පාන් එක ගොරගව කන්න හරිම කට කියනකොට ඇබුල් මතක් වෙදි අපිරියයි ඊට පස්සේ දීලා තිබ්බා අපිට මදුවා ඔන්න අවකොල්ල මඩුවා දීලා තිබ්බා සැමන් එක්ක චොක්ලට් කේක් කන්න ඒක ඊටත් වඩා අපිරියයි ඊට පස්සේ හික් ගෑවුණා කද්දි හික් ගෑවිලා උට ඊට පස්සේ අපිට දීලා තිබ්බ මෝනියෝ කිරි එක්ක කරගිල ඒක ඊටත් වැඩි අපිරියයි මට ඊට පස්සේ කොටා විතරයි මනුස්සකමින් අපිට පීට්සා කන්න කියලා තිබ්බේ යොන්න ඔකයි අද උනේ vlog එකේ subscribe කරලා නැත්නම් subscribe කරගන්න අපේ විදු vlogs channel එක ඉස්සරහට තව අලුත් වීඩියෝස් කරනවා දිගටම පොප් ගාලා මගේ channel එකේ තව අන් channel එකක් තියෙනවා Mr. විදු channel එක විදු channel එක ඒ වගේම gaming විදු channel එක ඔක්කොම subscribe කරගන්න FB page එක පැත්තට යන්න ඒ පැත්තට follow කරගන්න ඒ වගේම සහන්ගේ නැත්නම් දිගාගේ Facebook page එක YouTube channel එක TikTok page එක මොකද දෙකද රියැක්ෂන් එකක් දුන්න ටික උගේ TikTok page FB page YouTube channel ටික ඔක්කොම description එකේ දාලා තියෙනවා ඒකත් follow කරගන්න subscribe කරගන්න ඔක්කොම කරගන්න එහෙනම් අපි බඩරි දෙන්න නැද්ද ඔබේ අර කිව්වා කිමිලි කියන ඔයි උතෝන්නේ අවුල් වගේ වන් ඇත්තට ඇත්තටම මටත් ඇත්තටම අවුල් සිරා ඔයි අර වොෂ්රූම් එකට යන්න ඕන එන්ගල එංගලන්නේ යන් කියන් හුද්ද යන්නේ නැහැ උඹ හිතපන් මං ගිහලා මං හරි අපි යනවා ඒ මමුලි ගිලෙන්න එපා ඉන්න ඈ අපි යනවා
පොඩි ආදිශ්‍යයක් වෙලා තියෙන්නේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මම යනවා වොෂ්රූම් එකට මේ වමනෙන් දැතනවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු bye see you අපි ගියා නෑ subscribe කරගන්න සබ්ස්ක්‍රයිබ් කරගන්න යා